සියලු දානයන් අතර අග්‍රතම දානය වන ධර්ම දානමය දහම් පණිවිඩයයි මේ. අද සත්පුරුෂ ඔබ වෙනුවෙන් ධර්ම දානය කරන්නේ දැනට පවතින විශාල කරදරයක් වෙලා තියෙන මේ අලින්ගේ තියෙන කරදරයෙන් මිදීමට අලින්ගෙන් ඇත්තුන්ගෙන් ආරක්ෂා වීමට බෞද්ධ ආරක්ෂක විදියක් පිළිබඳව. ඉතින් අපි දන්නවා රජගහනුව රාජා සත් රජතුමාට විශාල ශරීරයක් සහ මහත් කාය බලය තියෙන මහගස් පෙරළෙන බලකොටු බින්දින ගෙවල් පොඩි කර දමන මිනී මරණ නාලාගිරි කියලා නපුරු ඇතෙක් හිටියා. දෙව්දත් තෙරුන් රජුගේ අනුමැතිය ලබාගෙන ඇත්ගොව්වන් ලවා රාපෝල ඇතුමත් කරවලා මහා හඬ නගලා කුලප්පු කරවලා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පිඬුසිඟා වඩින වීතියට උන්වහන්සේ මරවනු පිණිස යැව්වා. කෝප වුණ ඇත් රජු තෙමේ ඉදිරියට හමුවන සියල්ල සුණු විසුණු කරමින් ගුගුරා භාග්‍යවතුන් වඩනා පෙර මගට ගියා. කෝප වීගෙන එන ඇතුට තථාගතයන්න් වහන්සේ මෛත්‍රී කළා. එයින් ඇතුගේ කෝපයත් මතත් සංසිඳුණා. සංසුන්ු නැතා හොඬය අකුලාගෙන පහළ හෙලාගෙන භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹිලා ඉදිරියේ නිශ්චලව හිටියා. ඊට පස්සේ තථාගතයන්න් වහන්සේ තමන් වහන්සේගේ දක්ෂිණ ශ්‍රී හස්තයෙන් ඇතුගේ හිස පිරිමදිමින් මා කුඤ්ජර නාග මාසදෝ දුක්ඛං හි කුඤ්ජර නාග සමාදෝ නහි නාග හතස්ස කුඤ්ජර සුගති හොති ඊතෝ පරංගතෝ කියලා වදාලා. ඉතින් එවිට ඇත් රජ භාග්‍යවතුන් වහන්සේගේ පා මුලින් දූවිලිගෙන තමන්ගේ හිසට ඉහගෙන භාග්‍යවතුන් පෙනෙන තෙක් පස්සට ගිහිල්ලා ඇත්තලට ඇතුළු නිශ්චලව හිටියා. අලින්ගෙන් ඇත්තුන්ගෙන් ආරක්ෂා වීම සඳහා අදත් මේ ගාථාව භාවිතා කරනවා. නපුරු අලි ඇතුන්ගෙන් කරදරයක් සිහි වෙනවා නම් කරදරයක් තියෙනවා නම් මේ ගාථාව කියන්න සිහි කරන්න. තල්පතක ලියලා හේන් කුඹුරු ආරක්ෂා කරගන්නට දර්ශනය වෙන පරිදි තමන්ගේ නැන පමණින් මේ ගාථාව පාවිච්චි කරලා අලි කරදර වලින් ඇත්තු කරදර වලින් නුවණ ඇති හැටියෙන් මේ ගාථාවෙන් ප්‍රයෝජන අරගෙන මිදෙන්නට ඕන. ඉතින් අපි අලි ඇතුන්ට කරදර කරන්නේ නැතුව මේ නාලාගිරි හස්ති රාජයා වෙනුවෙන් ගාථාවක් කියව භාග්‍යවත් සිරිමුව මඩලින් ඒ ගාථාවෙන් අපි අපේ වරණය හදා ගන්න ඕනේ. එතකොට අලින්ටත් අපිට අපෙන් අලින්ට ඇතුන්ට කරදරයකුත් නැතුව එයාලගෙන් අපිට කරදරයකුත් නැතුව අපිට ජීවත් වෙන්න පුළුවන්. ලෝක සත්වයේ හැමෝම ජීවත් වෙන්න ආස කරදරයක් නැතුව යහපත්ව. ඉතින් ඒ නිසා ඔබත් අලි ඇතුන්ට හිංසා නොකර අලි ඇතුන්ට එයාලගේ පාවඩුවේ ඒ තිරිසන් ලෝකේ ජීවත් වෙන්නට දීලා ඔබට එහෙම කරදරයක් තියෙනවා නම් උදේ හවස මේ ගාථාව සජ්ජායනා කරන්න. ඒ වගේම අලියෙක් ඇතෙක් දකින්න වෙලාවට ඔබට බයක් ඇති වෙනවා නම් බුදුන් තෙරුවන් වහන්සේ සිහි කරලා මේ භාග්‍යවතුන් වහන්සේගේ සිරිමුව මඩලින් දේශනා කොට වදාළ මේ ගාථා රත්නය සජ්ජායනා කරලා ඔබ ආරක්ෂාව සපයා ගන්න. ඉතින් නැවතත් මම මේ ගාථාව ඔබට සජ්ජායනා කරනවා. මා කුඤ්ජර නාග මාසදෝ දුක්ඛං හි කුඤ්ජර නාග සමාදෝ නහි නාග හතස්ස කුඤ්ජර සුගති හෝති ඊතෝ පරංගතෝ. මෙන්න මේ පද හතරකින් යුක්ත ගාථාවක් මතකයේ තියාගන්න. ඉස්සර මුතුන් මිත්තු මේ ගාථාව සිහි කරලා අලියැතුන්ගෙන් බේරුණා. ඒගොල්ලෝ අලියැතුන්ට හිංසා කරන්න ගියේ නෑ. ඉතින් මේ ගාථාවෙන් ඒගොල්ලෝ තමන්ගේ රැකවරණය හදාගෙන තිබුණා. මෑත කාලිනව මේ හැමදේම වැළලී යමින් පවතිනවා. ඔබ එහෙම කරන්නට එපා. ඔබගේ හේනට කුඹුරට ඔබගේ වගා බිමට අලියැතුන්ගේ කරදරයක් තියෙනවා නම් මේ ඔබට හැකි විදිහට තල්පතක ලියලා දර්ශනය වෙන පරිදි එතනින් යන්නේන කවුරුත් හටත් කියවෙන පරිදි මේක තියන්න. ඒ වගේම ඔබට කරදරයක් එන විට මේ ගාථාව සජ්ජායනා කරන්න. එයින් අලි ඇත්තුන්ගේ කරදරයෙන් ඔබට මිදෙන්නට පුළුවන්. ඉතින් මේ ගාථාවේ සත්‍ය අනුභව බලෙන් සියලු අලි ඇත්තුන්ගෙන් කරදරයක් ඔබට කිසිම දවසක නොවේවා. ඔවුන්ගේ පාඩුවේ ජීවත් වෙත්වා. ඔබට ඔබේ පාඩුවේ ජීවත් වෙන්නට ආශිර්වාද වෙත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි.